වගේම ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක උමනාවක ඉන්නවා මේක ගොඩ දාන්න ඕනම කියන එක. ඇත්තටම දැන් මේ අපිට අද මේ උද්ගත ක්‍රිකට් සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන තත්ත්වය ගැන ඔබතුමන්ලා පැහැදිලි කිරීමක් කරන්න කිව්වා. විශේෂයෙන්ම අපි හැමෝම දන්නවා අපේ ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟේ නෙමෙයි මං හිතන්නේ දැන් ජාන වලටත් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා හැමෝම බලාගෙන හිටියා මේ තරඟාවලිය අපි බොහොම සාර්ථක තැනකට ගෙනේ කියලා. නමුත් අපිට ක්‍රීඩාවක් ජයග්‍රහණය නිශ්චිතවම පුරෝකථනය කරන්න බැරි වුණත් යම්කිසි ඉමකට යෑමේ සාධාරණයක් අපිට තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඇති වෙලා තියෙන තත්ත්වය අපි සාකච්ඡා කරලා ඉදිරියේදී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන්න සහ ජයග්‍රහණ අත්පත් කරගන්න ඕන කරන සැලසුමක් අපි මේ වෙනකොටත් සැලසුම් කරමින් තියෙන්නේ. ඒ සැලැස්ම අපි දැනටමත් යම්කිසි කොටස් කිහිපයක් අපි ඉෂ්ට කරලා තියෙනවා. ඉදිරියේදී අපි මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අනිවාර්යයෙන්ම අපි රජයක් විදියට මැදිහත් වෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මොකද ක්‍රීඩාව නගා සිටුවීමේ වගකීම අපේ අතේ තියෙන්නේ. ඒක වෙන කාටවත් බාර දීලා එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ වගකීමක් විදියට තියලා අපිට කරහැරලා යන්න බෑ. ඒක රජයේ සහ අපේ වගකීම. අනිත් එක අපේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුවක් මිනිස්සු විනෝද වෙන දෙයක් මේ ක්‍රිකට් ක්‍රීඩාව. ඉතින් ඒ වෙනුවෙන් අපි අපේ උපරිම මැදිහත් වීම කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න. කොහොම වුණත් 2014 ඉඳලා 2014 අපි T20 World Cup එක දිනුවට පස්සේ ඉඳලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දිගටම ඇදගෙන වැටුණා. ඒක මේ මාස 6කින් අවුරුද්දකින් වෙච්ච දෙයක් නෙමෙයි. අපි කොහොම වුණත් අපිට ඒක උත්තරයක් නෙමෙයි. අපි අනිවාර්යයෙන් මේක ගොඩ දාන්න සහ ගොඩ ගන්න රජයක් විදියට මේකට මැදිහත් වෙනවා. මේ වෙනුවෙන් වැඩ කටයුතු කරනවා. අපි දැන්ටමත් ඒ වෙනුවෙන් පියවර කිහිපයක් අරන් තියෙනවා. විශේෂයෙන්ම ICC එකත් එක්ක සාකච්ඡා කළා. මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ අපේ රටේ ක්‍රිකට් තහනම් කරගන්න. අපි ක්‍රීඩාව තියෙද්දිම තමයි මේ ක්‍රීඩාවේ සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. අපි අපේ ප්‍රේක්ෂකයන්ට ජනතාවට කියන්නේ ඔබ තියපු බලාපොරොත්තු එහෙමම තියන්න. අපි මේක වෙනස් කරනවා. අපේ රටට නැවත පැරණි ජයග්‍රහණ ගේන්න පුළුවන් මට්ටමට අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව ගේනවා. ඒ සඳහා අපි ජනතාවට ඇත්තටම පොරොන්දු වෙනවා අපි ඒක කරනවා කියන එකට. එකම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලත් එක්ක සාකච්ඡා කරලා තියෙනවාද අපි සිද්ධයකට පරිපාලනය වෙනසක් කරලා ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ගෙන යාම සම්බන්ධයෙන් කොහොමද මේක කටයුතු වෙන්නේ? ඔව් ඇත්තටම දැන් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපි කරන ඕනෑම වෙනස්කමක් ඒ පරිපාලනමය වෙනස්කමක් අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එක්ක සාකච්ඡා කරලා ඒ අයගේ එකඟතාවයත් එක්ක තමයි කරන්නේ. ඒක තමයි මම කිය අපිට අර යම් කිසි පොඩි කාලයක් ඕන සහ අපි ක්‍රමයකට ඒ වැඩේ කරන්න ඕනේ. ඒක නිසා අපි දැන්ටමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් එකත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. ඒ අයගේ එකඟතාවයත් එක්ක තමයි අපි මේ වැඩේ කරන්නේ. මොකද අපි අර හදිස්සි වෙලා කලබල වෙලා අපි අපේ ක්‍රීඩාව නැති කරගෙන අපි කරන වෙනස්කම් වලින් කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. කියන්නේ අතුරුපාලක කමිටුවකට හෝ නැත්නම් බලයලා පිළිගන්නේකට ක්‍රිකට් පරිපාලනයේ බාර වෙන්න පුළුවන් කමක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් අපි දැන් මේ ආකෘතිය තමයි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමත් මේ සාකච්ඡාවේ ඉන්නවා. අපි මැදිහත් වෙලා අපි ඒකට සුදුසු ක්‍රමවේදය අපි තව ඉදිරි සතියකදී දෙකකදී අපි ඒ සම්බන්ධයෙන් තීරණය ගන්නවා. ඒ වගේම මට අපේ සමාජ මාධ්‍යවල ඉන්න අයට සහ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කියන්නේ ඔබගේ විවේචන එල්ල කරන්න, ඔබගේ යෝජනා දෙන්න, අපිටත් ඔබගේ යෝජනා ගේන්න. හැබැයි අර අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන සමහර අවමන් කිරීම, අපහාස කිරීම අපි නවත්තමු. මොකද අපිට මේ ක්‍රීඩාව අරගෙන යන්න ක්‍රීඩකීන් අවශ්‍යයි. ඒක නිසා මෙතන තියෙන්නේ පරිපාලන ගැටලුවක් නම් අපි මේ පරිපාලන ගැටලුව විසඳගමු. ක්‍රීඩකයන්ට කරන අපහාස අගෞරව කිරීම අපි මං හිතන්නේ කරන්න නැත්තම් හොඳයි කියලා. කොහොම වුණත් ඒ සමාජ මාධ්‍ය වලින් එල්ල කරන බලපෑම චෝදනාව
අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක අපේ රටේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ක්‍රීඩාව නිසා ඒක හැම වෙනවා ඉතින්. අද පෙරදිග කියලා තියෙන තත්ත්වයක් එක්ක ඉදිරි ඇෆ්ගනිස්තාන සංචාරය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යම් මත පළගෙන මේ සම්බන්ධයෙන් ඔබතුමාට දැනුවත් වීමක් තියෙනවද? ඉදිරියට කොහොමද? එහෙම සාකච්ඡාවක් තියෙනවා. මොකද දැන් මැද පෙරදිග මේ තියෙන තත්ත්වයක් එක්ක ඒ තරඟාවලිය කරන්න පුළුවන් වෙයිද බැරිද කියන එක අපිට තව දවස් දෙකක් යනකොට ඒකට අවශ්‍ය සම්පූර්ණ තීරණය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිව්වොත් ඇත්තටම අපිත් ක්‍රිකට් වල ප්‍රේක්ෂකයෝ අපි ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ නුනත් අපිත් පොඩි කාලේ ඉඳලම ක්‍රිකට් ගහපු අය දැන්ටත් සෙල්ලම් කරනවා. ඒ වගේම මේ ප්‍රේක්ෂකත්වය ගත්තොත් අපි 82 බන්දුල වර්ණපුර මහත්මයා නායකත්වයෙන් ටෙස්ට් මැච් එක ගහන වෙලාවෙ ඉඳලා ක්‍රිකට් බලන අය. ඉතින් ඒක නිසා අපිට මේ ගැන ලොකු අදහසක් වගේම ලොකු ආසාවක් ඌමනාවක් තියෙනවා. අපි ක්‍රිකට් කියන එක අපේත් අර ජීවිතේ කොටසක් වෙලා තිබ්බේ. සියලු වැඩ නවත්තලා ක්‍රිකට් මැච් බලපු සමහරට ටෙස්ට් මැච් ඒ කාලේ නම් දවස් 5ම බලපු ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක මේ ක්‍රීඩාව ගොඩ ගැනීම සහ ජයග්‍රහණ ගේන්න ඕන කියන එක අපේත් බලවත් විශ්වාසයක් උනන්දුවක්. ඒ වගේම ජනාධිපතිතුමත් මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක උමනාවක ඉන්නවා මේක ගොඩ දාන්න ඕනම කියන එක.